පළමු පන්දුව රොමාරියෝ ෂෙපර්ඩ්ගෙන් කුසල් මෙන්ඩිස් මුහුණ දෙනවා. ඔව් ප්‍රථම පන්දුවටම 6 පාරක් එල්ල කරනවා කුසල් මෙන්ඩිස්. ඔහු ගැන කතා කළොත් ඔහු විශිෂ්ට ක්‍රීඩකයෙක්. දැන්ට 2026 ශ්‍රී ලංකා ක්‍රිකට් කැප්ටන්. ඔහු දෙවන පන්දුවටත් කුසල් මෙන්ඩිස් පහරක් එල්ල කරයිද බලාපොරොත්තු වෙනවා. ඔව් නෑ. ඒක මිස් වෙනවා. කමක් නෑ ඔහොම ගහගෙන යන්. ඔව් තුන්වන පන්දුව උඩ්ලෙන්ත් එකේ ලෙග් කටරයක් වගේ දාන්නේ. මොනාවේද බලමු පාරක් එල්ල කරයිද? ඔව් නිශ්චයයි. පිටිපස්සෙන් 4 පහරක් එසේ දී යනවා. කුසල් මෙන්ඩිස් ගෝල 4යි ලකුණු 10යි. ඔව් අන්තේ වෙනස් කරමින් බෝල යොමු කරන රොමාරියෝ ෂෙපර්ඩ් යමු වෙනවා. ඔව් කුසල් මෙන්ඩිස් ටික දුරක් ඇවිදගෙන යනවා. ඔව් දෙවන්ත 6 පාරක් ස්ට්‍රෝලේ පැත්තින්. ඔව් ආකර්ෂණීය පාරක්. ඔහුගේ ප්‍රියතම පහර ලෙස හඳුන්වනවා ඒ ෆ්ලික් පාර. ඔව් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝකෙනුත් ඒ පහරට ඉතාමත් කැමති. ඔව් නැවතත් දෙකකට පන්දුවක්. ඔව් ලකුණු 4යි. නිශ්චයයි ලකුණු 4යි. ස්කෝලේ පැත්තේ ලකුණු 4ක් යමු වෙනවා කුසල් මෙන්ඩිස්. ජයරාවේ ඇසෙනවා මේගි මෙදි දුලල නැගේ එවිහඩ රාවේ ඇසෙනවා සේනාවේ කික සතන මෙලසින් අරබෙන්නේ පඳු අතරේ 4 දශමේ විකට් පැතිරේ බනසෙනා හඩ පපරේ දියුණු සත්‍ය නැගේ විරාවේ ජයනද සැබම කල්ලම් බාලා දැල්වේ පඳු අතරේ පිටිකරුවා දුවන ඒ සතනයි ලේරබෙන්නේ ඔන්ලයින් ලීගේ දඬ දරාලා අරබෙන්නේ ලීගෙද කලබාවී සමාතරේ ශ්‍රී ලංකා කණ්ඩායමට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක් බවට දැන් ඔහු තහවුරු කරගෙන සිටිනවා. ඔහු ඩීජේ බ්‍රාවෝ යෝකර්ලෙන්ට් එකෙන් තමයි ගෝල් දෙන්නේ. අයියෝ නිකන් දෙවි යනවා අවාසනාවට ලකුණු 4කට. අවාසනාවට දැන් තනියම කවුද කුසල් ජනිතේ ඉතාමත් හොඳ ක්‍රීඩකයෙක්. ඔහු පාරක් ක්‍රීඩකයෙක් වුණත් ඉතාමත් හොඳ ක්‍රීඩකයෙක් තමයි ඔහු. ඔහු පන්දුව මිස් වෙනවා අපිට පෙනී යනවා. පස්වන පන්දුව අභිමානයෙන් ජයගෙන එන්න නංගමු හඩ අප දිරි දෙන්න නෑ පසු බැසුම ජය බන්දා කලබයි සැවොම එක් වීලා පිත්ත ගැටෙන පන්දු ඇත්තෙන ජය හන්ද දෙන්න ජලෙල්ලෙන ගඩුළු දල්වා පන්දු මත්තින ඇසෙන ක්‍රිකට් උන්මාදය වේ දුරු ලෙස මේ පිටිය කැළඹෙ සිංහාසනේ මත ඉතින් ජයක් නැග පැරදුමක් වෙසේ නාවසේ නද දෙමින් පිත්ත වේගේ පන්දු කැලවේ ක්‍රිකට් රැල්ලක් මෙසේ ඇසෙනවා මේගින් මෙදි දුලල නැගේ එවිහඩ රාවේ ඇසෙනවා සේනාවේ කික සතන මෙලසින් අරබෙන්නේ පඳු අතරේ 4 දශමේ විකට් පැතිරේ බනසෙනා හඩ පපරේ දියුණු සත්‍ය නැගේ විරාවේ ජයනද සැවම කල්ල බාලා දැල්වේ පන්දු අතරේ පිටිකරුවා දුවන ඒ සටනයි ලේ අරබෙන්නේ ඔන්ලයින් ලීගේ දඬ දරාලා අරබෙන්නේ ගෙද කලබාවී සමාතරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දැඩි ප්‍රහාරාත්මක පිටියරුමින් රොමාරියෝ ෂෙපර්ඩ් ඉතාමත් අසරණතාවයකට පත් සිටින අපට පෙනී යන ලකුණු 9 අභිමානයෙන් ජයගෙන එන්න නංගමු හඩ අප දිරි දෙන්න නෑ පසු බැසුම ජය බන්දා කලබයි සැවොම එක් වීලා පිත්ත ගැටෙන පන්දු ඇත්තෙන ජය හන්ද දෙන්න ජලෙල්ලෙන ගඩුළු දල්වා පන්දු මත්තින ඇසෙන ක්‍රිකට් උන්මාදය වේ දුරු ලෙස මේ පිටිය කැළඹෙ සිංහාසනේ මත ඉතින් ජයක් නැග පැරදුමක් වෙසේ නාවසේ නද දෙමින් පිත්ත වේගේ පන්දු කැලවේ ක්‍රිකට් රැල්ලක් මෙසේ දිනාකාරය අපිට වෙන්නේ අම්පයර් පොත
හඩරාවේ ඇසෙන වසේනාවේ ක්‍රික සටනක් මෙලෙසින් ඇරඹෙන්නේ පන්දු අතරේ හතර දශමේ විකට් පැතිරේ බනැසෙන හඩ පපරේ දියුණු සත්‍ය නැගේ විරාවේ ජයනද සැබොම කල්ලම් බාලා දෙල්වේ පන්දු අතරේ පිතිකරුවා දුවන ඒ සටනයි මේ ඇරඹෙන්නේ ඔන්ලයින් ලීගෙ දඬ දරාලා ඇරඹෙන්නේ ඔන්ලයින් ලීගෙ දකලබාවී සම අතරේ නැවතත් එම ආකාරයෙන් මිනිසුන් පන්දුවක් පෙරාකාරයෙන් නැවතත් අතරේ පාරක් එල්ල කරනවා බලමු අවුට්සින් පන්දුව ඔව් එක ලකුණකට පාන් ඔක්කොම එක ලකුණකට පැති මාරු වෙනවා අපිට පෙනී යනවා දැන්ට ඕවර් 3යි බෝල පහ අභිමානෙන් ජයගෙන එන්න නංගමු හඩ අපදිරි දෙන්න නෑ පසු බැසුම ජය බන්දා කලබයි සැවොම එක් වීලා පිත්ත ගැටෙන පන්දු ඇත්තෙන ජය හන්ද දෙන්න ජලෙල්ලෙන ගඩුළු දල්වා පන්දු මත්තින ඇසෙන කිකෙක් කුමාදය වේ රුදුරු ලෙස මේ පිටිය කැළඹේ සිංහාසනේ මත ඉතින් ජයක් නැග පැරදුමක් මෙසේ නාවසේ නද දෙමින් පිත්ත වේගේ පන්දු කැළඹේ ක්‍රිකට් රැල්ලක් මෙසේ පිටියන්බයක් එල්ලකට සිටිනවා එක ලකුණකට පැති මාරු වෙනවා අපිට පෙනී යනවා කුසල් බෙරේරාට පැත්ත මාරුකට දෙනවා අපිට පෙනී යනවා බලමු අභිමානෙන් ජයගෙන එන්න නංගමු හඩ අපදිරි දෙන්න නෑ පසු බැසුම ජය බන්දා කලබයි සැවොම එක් වීලා පිත්ත ගැටෙන පන්දු ඇත්තෙන ජය හන්ද දෙන්න ජලෙල්ලෙන ගඩුළු දල්වා පන්දු මත්තින ඇසෙන ක්‍රිකට් කුමාදය වේ රුදුරු ලෙස මේ පිටිය කැළඹේ සිංහාසනේ මත ඉතින් ජයක් නැග පැරදුමක් මෙසේ නාවසේ නද දෙමින් පිත්ත වේගේ පන්දු කැළඹේ ක්‍රිකට් රැල්ලක් මෙසේ නැගේ එවි හඩරාවේ ඇසෙන වසේනාවේ ක්‍රික සටනක් මෙලෙසින් ඇරඹෙන්නේ පන්දු අතරේ හතර දශමේ විකට් පැතිරේ බනැසෙන හඩ පපරේ දියුණු සත්‍ය නැගේ විරාවේ ජයනද සැබොම කල්ලම් බාලා දෙල්වේ පන්දු අතරේ පිතිකරුවා දුවන ඒ සටනයි මේ ඇරඹෙන්නේ ඔන්ලයින් ලීගෙ දඬ දරාලා ඇරඹෙන්නේ ඔන්ලයින් ලීගෙ දැන් කලබාවී සම අතරේ ප්‍රහාරාත්මක පිටියර්බයක් එල්ල කරයි කුමක් වුණේ මට දැන් කිසිම සෙල්ලීමක් නැහැ කුසල් පෙරේරා මම හිතන්නේ දෙවියන්නේ නෑ කුසල් මෙන්ඩිස් තමයි දෙවි කියලා තිබු මොකක් හරි තාක්ෂණික දෝෂයක් සිදු වී තිබෙනවා අභිමානෙන් ජයගෙන එන්න නංගමු හඩ අපදිරි දෙන්න නෑ පසු බැසුම ජය බන්දා කලබයි සැවොම එක් වීලා පිත්ත ගැටෙන පන්දු ඇත්තෙන ජය හන්ද දෙන්න ජලෙල්ලෙන ගඩුළු දල්වා පන්දු මත්තින වසේනාවේ ක්‍රික සටනක් මෙලෙසින් ඇරඹෙන්නේ පන්දු අතරේ හතර දශමේ විකට් පැතිරේ බනැසෙන හඩ පපරේ දියුණු සත්‍ය නැගේ විරාවේ ජයනද සැබොම කල්ලම් බාලා දෙල්වේ පන්දු අතරේ පිතිකරුවා දුවන ඒ සටනයි මේ